එයාලා හිතනවා ඇති මේ ලෝකෙ භයානකම දේ වෙන්නේ පිටතින් එන සතුරන්ගෙන් කියලා. හැබැයි තමන්ගේම මනස තමන්ටම සතුරෙක් වුණොත්. අද රහස් තුලින් අපි කියන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වුණ එකම පවුලක 5 දෙනෙක්ට එකම වෙලාවක සිද්ධ වුණ අදටත් වෛද්‍යවරුන් පවා පුදුම කරන අමුතු සිද්ධියක් ගැන. මේ කතාවේ ප්‍රධානින් තමයි මාක් ටොම් සහ එයාගේ බිරිඳ ජැකෝබා. මේ දෙන්න තමන්ගේ දරුව 3 දෙනත් එක්ක ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල ගොවිපලක් කරගෙන බොහොම සතුටින් සාමකාමීව තමයි ජීවත් වෙලා තියෙන්නේ. හැබැයි 2016 අගෝස්තු 29 වෙනිදා මේ හැමදේම වෙනස් වෙනවා. කිසිම හේතුවක් නැතිව කාටවත්ම නොකිය මේ 5 දෙනාම තමන්ගේ වාහනයට නැගලා ගොවිපෙලෙන් පිට වෙලා යනවා. ඇත්තටම මේක විනෝද ගමනක් නෙවෙයි. මේක පලායාමක්. පොලිසියේ පස්සේ හොයාගන්නවා මේ දෙමව්පිය දෙන්න ලොකු මානසික ආතතියකින් ඉඳලා තියෙන්නේ කියලා. කවුරු හරි එයාලව මරලා සල්ලි ගන්න එනව කියන බය එයාලගේ ඔළුවේ තදටම තිබිලා තියෙනවා. ඒ බයටම එයාලා තමන්ගේ පාස්පෝර්ට්ස්, ක්‍රෙඩිට් කාඩ්ස් වගේ විතරක් නෙවෙයි තමන්ව ට්‍රැක් කරයි කියලා බයට ෆෝන් පවා ගෙදර දාලා තමයි ගිහින් තියෙන්නේ. මේ ගෙදර ඉන්න පුතා 25 ඇවිදිරි මිචෙල් හොරෙන්ම එයාගේ ෆෝන් එක අරගෙන ගිහින් තියෙනවා. එයා බැලුවේ පවුලේ අයගේ ආරක්ෂාව. හැබැයි ඒක දැනගත්ත ගමන් අනිත් අය කලබල වෙනවා. අන්තිමේදී ගොවිපලේ ඉඳන් කිලෝමීටර් 30ක් විතර දුර ආවට පස්සේ මිචෙල්ට සිද්ධ වෙනවා තමන්ගේ ෆෝන් එක වාහනයෙන් එළියට විසි කරන්න. කාලේ ගෙවිගෙන යද්දී මේ ගමන තනිකරම ව්‍යාකූල එකක් වුණා. සැතපුම් 500ක් විතර ගියාට පස්සේ මිචෙල් තීරණය කරනවා තවදුරටත් මේ පිස්සුවට දායක වෙන්න බෑ කියලා. එයා බැතට්ස් කියන ප්‍රදේශයේදී පවුලෙන් වෙන් වෙලා කෝච්චියෙන් ආපහු ගෙදර එන්න පිටත් වෙනවා. එයා පස්සේ කිව්වේ එයාට පවුලට උදව් කරන්න ඕන වුණත් ඒ වෙලාවේ කරන්න තිබුණු එකම දේ වාහනයෙන් බෑලා යන එක විතරයි කියලා. මිචෙල් වාහනයෙන් බෑලා ගියාට පස්සේ ඉතිරි වුණ 4 දෙනාම ළඟා වුණේ ජෙනොලොන් ගුහා සංකීර්ණයේ තියෙන ප්‍රදේශයට. මෙතනදි තමයි කතාව තවත් අමුතු වෙන්නේ. රියානා සහ එලා කියන දියණියෝ දෙන්නත් තීරණය කරනවා තමන්ගේ අම්මයි තාත්තයි දාලා යන්න. හැබැයි මිචෙල් වගේ නෙමෙයි. මේ දෙන්න කලේ හරිම භයානක වැඩක්. ඔවුන් දෙන්න එකතු වෙලා පාර තිබුණු වාහනයක් හොරකම් කරනවා. ඊට පස්සේ ඒකින් ඔවුන් ගුල්බර් කියන ප්‍රදේශයට පැනලා යනවා. ගුල්බන් වලට ගියාට පස්සේ මේ සහෝදරිය දෙන්න තමන්ගේ මව්පියන් අතුරුදහන් වුණා කියලා වාර්තා කරනවා. මේ පුවත මුළු ඕස්ට්‍රේලියාවම කැළඹෙනවා. මොකද මේ හැමදේම වෙන්නේ කැලෑවක නෙවෙයි. ප්‍රධාන නගරවලට බොහොම කිට්ටුවෙන්. හැබැයි ඒ අතරේ මේ සහෝදරිය දෙන්නත් වෙන් වෙන්න තීරණය කරනවා. එලා තීරණය කරනවා ගෙදර ඉන්න අශ්වයන්ට කන්න දෙන්න ඕනේ කියලා ආපහු තමන්ගේ ගොවිපලට යන්න. ඒ විදියට එලා තමයි පොලිසියට මුලින්ම හමු වුණ පවුලේ සමාජිකය වෙන්නේ. මේ අතර රියානා හිටියේ සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වෙලා. ඇය පාරේ යන ආගන්තුකයෙක්ගේ වාහනයක පිටිපස්සේ හොරෙන්ම නැගලා හැංගෙනවා. ඒ වාහනේ රියදුරා තමන්ගේ පිටිපස්ස කෙනෙක් ඉන්නවා කියලා දැක්කේ පැයකටත් වඩා ගියාට පස්සේ. රියානාව හොයාගන්නකොට ඇය හිටියේ ලොකු කම්පනයකින්. ඇයට මතක තිබුණේ නැහැ ඇය කවුද එතනට ආවේ කොහොමද කියලා. අන්තිමේදී ඇයව මනෝවෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන්න පොලිසියට සිද්ධ වෙනවා. දැන් මේ පවුලේ ඉතිරි වෙලා ඉන්නේ මාක් සහ ජැකෝබා විතරයි. අභිරහස තවත් වැඩි කරමින් මේ දෙන්න මෙල්බර්න් බලා එන ගමන් වැංගරාටා කියන ප්‍රදේශයේදී එකිනෙකාගෙන් වෙන් වෙනවා. ජැකෝබා අමුතු විදියට ආපහු උතුරු පැත්තට යන්න පටන් ගන්නවා. දවසකට පස්සේ යාස් කියන ප්‍රදේශයේ පාරක පිස්වීම් වගේ ඇවිදින ජැකෝබාව පොලිසියට හම්බ වෙනවා. ඇයවත් රියානා හිටපු රෝහල්ටම යවන්න පොලිසිය පියවර ගන්නවා. හැබැයි පවුලේ ප්‍රධානියා ඒ කියන්නේ මාක් ට්‍රොම්ප් තාමත් අතුරුදහන්. ඔහු පොලිසියෙන් පලා යමින් හිටියේ. මුළු පවුලම විසිරිලා ගිහින් දවස් 6ක් ගත වෙනවා. අන්තිමේදී ඕස්ට්‍රේලියානු පොලිසියට පුළුවන් වෙනවා වැංගරාටා ගුවන්තොටුපොළ අසල පාරක ඇවිදිමින් හිටපු මාක් ට්‍රොම්ප හොයාගන්න. ඔහුව දැඩි ලෙස ප්‍රශ්න කිරීම් වලටත් මානසික පරීක්ෂණ වලටත් ලක් කරනවා.
තමන් නිසා රටටම වුණ කරදරය ගැන ඔහු පස්සේ සමාවත් ඉල්ලනවා. හැබැයි ඇත්තම ප්‍රශ්නය ඉතිරි වුණේ එතනයි. ඇත්තටම මිත්‍රවරුණු මේ පවුලේ කිසිම කෙනෙක් මද්‍රව්‍ය පාවිච්චි කරලා තිබුණේ නැහැ. එයාලට කිසිම සල්ලි ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි. මේ සිද්ධිය වෙන්න කලින් පවුලේ කාටවත්ම කිසිම මානසික රෝගයක් තිබිලත් නැහැ. එහෙනම් ඇයි මේ වගේ පවුලක් එකපාරටම පිස්සුවෙන් වගේ පැනලා ගියේ? වෛද්‍යවරු කියන්නේ මාක් හරි ජැකෝබා හරි මුලින්ම ලොකු බයකට පත් වෙන්න ඇති කියලා. ඊට පස්සේ පවුලේ අනිත් අයත් ඒ බය ඇත්තමයි කියලා හිතලා එකිනෙකාගේ බය තවත් වැඩි කරගන්න ඇති කියලා. මේක හරියට බෝ වෙන රෝගයක් වගේ. පවුලේ හැමෝටම පැතිරෙනවා. සමහරු කියන්නේ එයාලගේ ගොවිපලේ පාවිච්චි කරපු රසායනික ද්‍රව්‍යයක් නිසා මෙහෙම වුණා කියලා. හැබැයි ඒක ඔප්පු වෙලා නැහැ. ඇත්තටම මිත්‍රවරුනි මේකට දෙන්න පුළුවන් එකම උත්තරේ තියෙන්නේ මනෝවිද්‍යාවේ. මේ தත්ත්වය හඳුන්වන්නේ ෆොලි ආඩු. එහෙම නැත්තම් මැඩ්නස් ඔෆ් 2 කියලා. මේක හරිම දුර්ලභ මානසික තත්ත්වයක්. මෙතනදි වෙන්නේ පවුලක් වගේ හරිම සමීපව ඉන්න පිරිසක් අතර එක්කෙනෙක්ගේ ඔළුවේ තියෙන බයක් හෝ මුලාවක් අනිත් අයත් ඒ විදියටම ඇත්ත කියලා විශ්වාස කරන්න පටන් ගැනීම. අන්තිමේදී මේක පවුලේ ප්‍රශ්නයක් කියලා සලකලා පොලිසිය පරීක්ෂණ නතර කරනවා. පවුලේ අය ආපහු එකතු වුණාට පස්සේ රියානා කිව්වේ වසර ගණනාවක් තිස්සේ ඊට ඇතුලේ හිර වෙලා තිබුණු ආතතිය එකපාරටම මේ විදිහට පුපුරා ගියා කියලා. ඇත්තටම මිත්‍රවරුනි හිතන්න අපේ මනස අපිට කොයි වගේ සෙල්ලමක් දාන්න පුළුවන් තැනක්ද කියලා. එදා ට්‍රොම් පවුල පන්නාගෙන ආවේ සැබෑ සතුරෙක් නෙවෙයි. තමන්ගේම හිත ඇතුලේ හදාගත්ත මවාපෑමක් විතරයි. එහෙනම් අදට මම මෙතනින් නවතිනවා. තවත් මේ වගේ අභිරහස් කතා දැනගන්න අපේ රහස් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකේ මුණ ගැහෙමු. පරිස්සමෙන් ඉන්න.